කොහොමද ඔයාලට අපි මේ වීඩියෝ සීරීස් එකෙන් කතා කරන්න යන්නේ Next.js ගැන. ඇයි අපි Next.js පාවිච්චි කරන්න ඕනේ? මොනවාද Next.js වල තියෙන වෙනස්කම්? එතකොට කොහොමද Next.js හැදිලා තියෙන්නේ? මොනවා පාදක කරගෙනද? Next.js වල තියෙන ෆයිල් ආකිටෙක්චර් එක කොහොමද? ඔය වගේ දේවල් ටිකක් අපි කතා කරනවා මේ සීරීස් එකේ අන්තිමට. අපි ප්‍රොජෙක්ට් එකකුත් හදනවා. පොඩි ක්‍රට් ප්‍රොජෙක්ට් එකක්. ඒක ලොකු ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි. පොඩි මොනොලිතික් පොඩි ප්‍රොජෙක්ට් එකක්. ඒකේ ලොකුවට ෆ්‍රන්ට් එන්ඩ් එක අපි බලන්නේ කොහොමද ෆන්ක්ෂන් කොහොමද වැඩ කරන්නේ කියලා එක විතරයි අපි බලන්නේ මේ ප්‍රොජෙක්ට් එකේ. ඒ වගේ දේවල් ටිකක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් අරගෙන අපි ඉස්සරහට යමු. මොකක්ද Next.js කියන්නේ? Next.js කියන්නේ React ම තමයි. React framework එක උඩ කියන්නත් බෑ. React framework එක modify කරලා හැදිච්ච framework එකක් කියන්න පුළුවන් අපිට. Next.js භාවිතා කරන්නේ web application හදන්න. ඉතින් මේක modern framework එකක් හින්දා modern web application හදන්න අපි පාවිච්චි කරනවා. ඒ වගේම තමයි Next.js server side rendering support කරනවා. React වල තියෙන්නේ ඔයාලා දන්න ඇති client side rendering. ඒ කියන්නේ අපි වෙබ් පේජ් එකක් රෙන්ඩර් කරද්දි ඒක අපේ බ්‍රවුසර් එක ක්ලයන්ට් සයිඩ් එක කියන්නේ අපේ බ්‍රවුසර් එක කියලා හිතන්න. බ්‍රවුසර් එකට ඇවිල්ලා තමයි පේජ් එක රෙන්ඩර් වෙන්නේ. සර්වර් සයිඩ් රෙන්ඩර් එකකදී වෙන්නේ ක්ලයන්ට් එකේ රෙන්ඩර් කරන්නේ නැතුව ඒක සර්වර් එකේදීම වෙබ් පේජ් එක රෙන්ඩර් කරනවා. සර්වර් එකේදී රෙන්ඩර් කරලා ඊට පස්සේ තමයි අර රෙන්ඩර් වෙච්ච පොඩි ෆයිල් ටික තමයි ක්ලයන්ට් සයිඩ් එකට එවන්නේ. එතකොට අපිට වෙබ්සයිට් එක ෆාස්ට් ලෝඩ් කරගන්න පුළුවන්. ඒ ගොඩක් ඉක්මනට වැඩ ටික කරගන්න පුළුවන්. අර ඔයාලා දන්නවා ඇති React page එකක් load වෙද්දි browser එකේ ගොඩක් ඉඩ යනවා. සමහර විට මෙගාබයිට් 400 ගණන් 500 ගණන් එහෙම ගිහිල්ලා තියෙන්නත් පුළුවන්. Next.js site එකක් අපි හදද්දි එහෙම නැහැ. මොකද මෙගාබයිට් 20න් 30න් වගේ සාමාන්‍ය වෙබ්සයිට් එක load කරගන්න පුළුවන්. පොඩි වෙබ්සයිට් එකක්. ඒ වගේම තමයි අපිට Next.js එක ඇතුළෙම full stack වෙබ්සයිට් ගහන්න පුළුවන්. front end එකයි back end එකයි දෙකම Next.js එක ඇතුළෙම එකම folder structure එකක් ඇතුළේ එකම ගහන්න පුළුවන්. එතකොට front end එකයි back end එකයි දෙකම එකේ තියෙන්නේ. ඒකට අපි මේ දෙයට කියන්නේ monolithic architecture එකක් කියලා. මේක ගොඩක් ලොකු project වලට මේ monolithic architecture එක හරියන්නේ නැහැ. එතකොට අපිට සිද්ධ වෙනවා front end එකයි back end එකයි වෙන් කරන්න. front end එක වෙනම server එක run වෙනවා, back end එක වෙනම back end servers වල run වෙනවා. ඒ වැඩේදී අපිට front end එක ගහන්න Next.js පාවිච්චි කරන්න පුළුවන්. back end එක Node.js වගේ ඕන වෙන මොකක් හරි විදිහකට back end එක ගහන්න පුළුවන්. Next.js වල තියෙන file architecture එක. Next.js වල තියෙන app router කියලා එකක්. Next.js 13 වලට කලින් අපිට තිබ්බා page router කියලා. 13 වලින් පස්සේ page router එකක් තියෙනවා. අපිට app router එක ආවා. අලුත් එකක් විදිහට. app router එක කරන්නේ app කියලා folder එකක් තියෙනවා. ඒක ඇතුලේ තියෙනවා දැන් ඔයා හිතන්න ඔයාට යන්න ඕනේ customer කියන URL එක ඇතුළට. එතකොට ඔයා හදන්නේ app කියන folder එක ඇතුලේ customer කියලා folder එකක් හදලා ඒක ඇතුළට page.js page.tsx හරි කියලා file එක දානවා. page කියන එකෙන් තමයි URL එක අඳුරගන්නේ. මෙයා තමයි මම දැන් load කරන්න ඕනේ කියලා. ඒක තමයි app router එකේ වෙන්නේ. ඒකම තියනවා තව layout කියලා ෆයිල් එකක්. layout ෆයිල් එක කරන්නේ ඒ හැදෙන page එකේ layout එක define කරන එක. මම හිතන්න මෙහෙම හිතන්න. දැන් customer කියන page එකේ මොකක් හරි layout එකක් තියෙනවා. හිතන්න side bar එකක් තියෙනවා, header එකක් තියෙනවා, මැද්දේ body එක තියෙනවා. ඕක තමයි layout එක. ওই layout එක අපිට පුළුවන් define කරන්න. හදලා page එක එතකොට child component එකක් විදිහට layout එකට import කරන්න පුළුවන්. customer කියන link එකට ගියාම මුලින්ම load කරන්නේ layout එක. ඊට පස්සේ තමයි page එකේ අර child component එකක් විදිහට page එක load කරන්නේ. තව තියෙනවා loading error කියලා එහෙම ෆයිල් දෙකකුත් තියෙනවා. ඒවත් අපිට භාවිතා කරන්න පුළුවන්. ඒතර මේවා කොහොමත් by default එන server component විදිහට. අපි මේවා ඉස්සරහට ඔයාලට project එක හදද්දි තේරෙයි මොනවද මේ කියවන්නේ කියලා. අපි ඔයාලට දැම්ම තේරුන්නේ නැතත් ඒක හිතන්න එපා. නිකන් බලාගෙන යන්න පොඩි idea එකක් ගන්න. අපි ඉස්සරහට project එක හදද්දි code කරද්දි ඔයාලට හොඳ idea එකක් හම්බෙයි. server component මම කිව්වා Next.js කියන්නේ SSR කියන්නේ server side rendering තියෙන framework එක. මේවා හැදෙන file අපි ලියන code by default server side විදිහට තමයි තියෙන්නේ. React වල තියෙන්නේ client side විදිහට. ඒක අපිට server side කරන්න බෑ. but Next.js වල අපිට by default තියෙන්නේ server side විදිහට. ඒ code එක ලියද්දි උඩින්ම අපිට දාන්න පුළුවන් use client කියලා. එතකොට ඒක client side වෙනවා. මම ඒක ඉස්සරහට කියලා දෙන්න. ඒ තියෙන folder structure එක app folder එක ඇතුලේ routing කියන්නේ page.js tsx file. එතකොට layout file තියෙනවා. component folder එකක් හදලා අපිට ඒක ඇතුලට මොනවාද අපේ තියෙන UI components forms අනම්මනන් ටික දාගන්න පුළුවන්. ඊට පස්සේ ඒවා
ඉම්පෝට් කරලා ඒවා හදන්න පුළුවන්. මේවා දැම්ම තේරෙන්නේ නැති වෙයි. ඉස්සරහට අපි ප්‍රොජෙක්ට් එක කරද්දී ඒවා අපි හිමීට බලමු. ඒ වගේම තමයි API කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා. මේ API ෆෝල්ඩර් එකේ ඇතුලේ තමයි අපි බෑක්එන්ඩ් එක හදන්නේ. අපි app ෆෝල්ඩර් එක ඇතුලේ app එක තමයි root ෆෝල්ඩර් එක. app එක ඇතුලේ අපි හදනවා API කියලා ෆෝල්ඩර් එකක්. ඒක ඇතුළට අපි දානවා අපේ කොහොමද බෑක්එන්ඩ් එක හදාගන්නේ අපි ඒක ඇතුළේ. අපේ ෆ්‍රන්ට් එන්ඩ් එක අපි හදන්නේ page.jsx කියලානේ. බෑක්එන්ඩ් එක යන්නේ route.js හරි ts හරි එහෙම. දැම්ම තේරෙන්නේ නැති වෙයි. ඉස්සරහට බලමු. app එකෙන් එළියේ app ෆෝල්ඩර් එකනොත් එළියේ හරි ඇතුළේ හරි ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. library කියලා lib කියලා ෆෝල්ඩර් එකක් හදලා models කියලා දානවා. මේ ෆෝල්ඩර්ස් වල නම් වෙනස් වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ අන්තිම එක විතරයි lib එකේ. ඒකේ නම වෙනස් වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර API උඩ තියෙන දෙක app එකයි API කියන ඒවා ඒව නම් වෙනස් කරන්න යන්න එපා. model වල models කියන ෆෝල්ඩර් එකේ නම lib කියන ෆෝල්ඩර් එකේ නම ඒවා ඔයාලට කැමති විදිහට වෙනස් කරගත්තට කවන්නේ. මේවා මම මෙතන දාලා තියෙන standard names. models කියන ෆෝල්ඩර් එකේ අපිට පුළුවන් අපේ models ටික දාගන්න. lib කියන එක ඇතුලේ අපිට දාන්න පුළුවන් මොනවා හරි අපිට database connection තියෙනවනේ ඒවා configuration ෆයිල් එක දාගන්න පුළුවන්. cloudinary connection මොනවාරි තියෙනවනේ ඒවා දාගන්න පුළුවන්. ඒ වගේ මොන හරි ෆයිල් දාගන්න පුළුවන්. models කියන එක ඇතුලේ models folder එක ඇතුලේ දාගන්න ඔයාලා දන්න ඇති. ඔයාලා මොකක් හරි programming language එකක් එක්ක වැඩ කරා නම් අපි Java වල ඔයාලා වැඩ කරලා තියෙනවනේ දන්නේ. Java වල classes හදනවා base class එක මුලින්ම. ඊට පස්සේ ඒක inherit කරගෙන අපි වෙන ඇතුලට යනවා. ඒ වගේම JavaScript වල ඔයාලා දන්න ඔයාලා වැඩ කරලා තියෙනවා නම් React වල වගේ මම stack එකේ වගේ වැඩ කරලා තියෙනවා නම් දන්න ඇති. models folder එකක් වෙනම හදාගන්න. ඒකම තමයි මෙතනත් කරන්නේ. user කෙනෙක්ගේ details කියලා ගන්නවා. user කෙනෙක් ඉන්නවා නම් එයාගේ නම ගම වයස පදිංචි ලිපිනේ ඔය ටික දාගන්න අපි model එකක් හදාගන්නවා. මේ models හදලා අපි ඒවා දාන්නේ models කියන folder එක ඇතුළට. මම මෙතන දාලා තියෙන්නේ MongoDB කියලා. අපි MongoDB කියලා දැන් මේ project එකේ පාවිච්චි කරන්නේ MongoDB. ඔයාලට වෙන ඕන database language එකක් පාවිච්චි කරන්න පුළුවන්. මොකක් හරි PostgreSQL පුළුවන් MongoDB. ඊට පස්සේ MySQL ඕන එක. Why Next.js for full stack? ඇයි අපි full stack සඳහා Next.js භාවිතා කරන්නේ? එකක් තමයි මේක අලුත් language එකක් modern ඉස්සරහට එන ගොඩක් දේවල් වලට මේක support කරනවා. ඒ වගේ තමයි front end back end දෙකම එකම folder එකක් ඇතුලේ run කරන්න පුළුවන්. monolithic විදියට. මේක ඉතින් අපිට පාවිච්චි කරන්න පුළුවන් පොඩි app වලට විතරයි මම කලින් කිව්වා වගේ පොඩි project වලට විතරයි මේක පාවිච්චි කරන්න ඕනේ. ලොකු project වලට Next.js වලින් front end එක කොට කවන්නේ. back end ගහන්න යන්න එපා. තේරුමක් නැහැ. තේරුමක් නැහැ කියන මම recommend කරන්නේ නැහැ. ඔයාලා කැමති විදියට full stack වලදී අපිට API routes වෙනම හදන්න ඕනේ නැහැ route file එක. folders වල නම් පාවිච්චි කරලානේ route එක එයා යන්නේ ඇතුළට folders වල ඒ නමින් route එකේ නමින් යන්න ඕන route එකේ නමින් folders ටික ඇතුළට හදාගෙන ගියා නම් එතකොට අපිට වෙනම route file එකක් ඕනේ නැහැ. ඊට පස්සේ තමයි දැන් මේක monolithic හින්දා කොහොමද cost issues එන්න cost කියන්නේ cost origin resource sharing. ඒ කියන්නේ back end එකයි front end එකයි අතර file share වෙද්දී දැන් back end එක වෙනම server එක host කරලා තියෙද්දි front end එක වෙනම server එක host කරලා තියෙද්දි ඔය servers දෙක අතර හැමතිස්සෙම file share වෙනවා. එතකොට අපි ඒකට කියනවා cross origin resource sharing කියලා. සමහර වෙලාවට අපිට ඔය errors එන්න පුළුවන්. ඒ servers වල තියෙන එක ගැටලු හින්දා. ඉතින් අපිට දැන් මේක එකම server එකක් ඇතුලේ run කරාම back end එකයි front end එකයි එහෙම දේවල් කොහොමද එන්නේ නැහැ. එහෙම ප්‍රශ්න monolithic architecture එක. මේක මම කල්ලුත් කිව්වා monolithic architecture කියන්නේ back end front end දෙකම එකම folder එකක් ඇතුලේ එකම server එකක් ඇතුලේ තියෙන එක. මේකේ errors අඩුයි develop කරන්න ලේසි පොඩි project. මේකේ තියෙන විශේෂත්වය ඒකයි. ඔයාලා දන්නවා ඇති middleware ගැන. React MERN stack එකේ වගේ වැඩ කරලා තියෙනවා නම් middlewares ගැන ගොඩක් familiar ඇති. React වලදී ඔයාලා දන්නවා ඇති middleware file එකක් හදලා ඒක middleware දාන්න ඕන තැනට call කරන්න ඕන. අපි manually call කරන්න ඕන. Next.js වලදී එහෙම වෙන්නේ නැහැ. Next.js වලදී අපි root file එක ඇතුලේ යන්නේ. app එකේනොත් එළියේ app folder එකේනොත් එළියේ අපි හදන proxy.js හරි ts හරි කියලා file එකක්. ඕකේ තමයි අපි middleware කොහොමද වැඩ කරන්න ඕනේ කියලා දාන්නේ. මේක තමයි අපි middleware file එක. proxy.ts මේක call වෙන්නේ ඒක Next.js එකෙන්ම automatically call වෙනවා. අපේ app එක run වෙද්දී ඕන තැන් වලට අපිට manually එක call කරන්න ඕනේ නැහැ. අපි නිකන් proxy.ts හරි js හරි කියලා හදන්න විතරයි තියෙන්නේ. මේක Next.js proxy කියන නම වෙනස් වෙලා තියෙන්නේ Next.js 13 වලින් පස්සේ. ඔයිට කලින් පාවිච්චි වෙලා තියෙන්නේ middleware.ts කියලා එක. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් Next.js 15 මම හිතන්නේ. එතකොට ඒව පාවිච්චි වෙන්නේ proxy.ts. මම හිතනවා ඔයාලට Next.js ගැන යම් කිසි දෙයක් තේරෙන්න ඇති කියලා. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.